2025 Ryzen 7 එකක් හදන්න එපා. හරිද? ඒක ආවද බලන්න. ඕකේ. කොහොම හරි මට ඕන වුණා අලුත් PC එකකට යන්න. ඒ කියන්නේ මගේ වැඩත් එක්ක මට ඕන වුණා පහසුවෙන් වැඩ ටික කරගන්න, වීඩියෝ ටික එඩිට් කරගන්න. ඒ වැඩත් එක්ක තමයි මම මේ Ryzen බිල්ඩ් එකකට යන්න තීරණය කළේ අවසානයේ. ඊට කලින් මගේ අයිඩියා එකක් තිබ්බා. මගේ තිබ්බ Intel 6 Gen PC එක. ඒක අප්ඩේට් කරගන්න VG කාඩ් එකක් එහෙම ගහලා. හැබැයි එතෙන් ප්‍රශ්නයක් ආවා. මගේ යාළුවෝ කිව්වා සමහර විට වාට 3 month warranty එකක් හම්බ වෙන්නේ. හැබැයි brand new එකකට ගියොත් එහෙම මට 3 years warranty එකක් හම්බ වෙනවා. ඒවත් එක්ක ගොඩක් මන් අපි එකඟතාවයකට ඇවිල්ලා තමයි මේ Ryzen build එකකට ගියේ. එතෙන්දී මම Ryzen 7 එකක් තමයි තීරණය කළේ හදා ගන්න ඕනේ කියලා. මොකද Intel උත් මට ඒ මිලටම සාපේක්ෂව හදා ගන්න තිබ්බ ඒ ගානට. එහෙම නොගියේ මොකද Intel වල සමහර වෙලාවට කරන්ට් එක පොඩ්ඩක් වැඩියෙන් යූස් වෙනවා කිව්වා. සහ මේ মালටි ටාස්කින් කරන්න බෑ. හැබැයි ගේමින් වලට ඕකේ. හරිද? මට ඕනේ ගොඩක් වෙලාවට වීඩියෝ එඩිට් කරන්න, Photoshop run කරන්න, ඔය වගේ ගොඩක් දේවල් ටිකක් තිබ්බා. ඒ හින්දා තමයි මම Ryzen 7 එකකට ගියේ. කොහොමත් අවසානයේ Ryzen build එකකට ගියා. මගේ Intel 6 Gen එකේ මට ගේම් එක run කරන්න ගියා, software එක run කරන්න ස්මූත් වෙන්නේ නැහැ. මොකද ඒකේ SSD එකක් එහෙම තිබ්බේ නැහැ. SSD එකක් ගහන්නත් බෑ තිබ්බ බෝඩ් එකට. මොකද DDR3 බෝඩ් එක තමයි ඒකේ තිබ්බේ. ඒකත් එක්කම Ryzen එක හැදුවට පස්සේ ගොඩාක් ස්මූත්ව මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉක්මනට ඔන් වෙනවා. සහ මේ ස්ට්‍රක් වෙන ඒවා ගොඩාක් අඩුයි. කියන්නේ අපි මේ වීඩියෝ එක රෙන්ඩරින් වෙන්න දැම්මහම ස්ට්‍රක් වෙන එක ඒවා ගොඩාක් ඉක්මනට වෙනවා. ස්ට්‍රක් වෙන්නේ නැතුව. ඒ ටික තමයි ගොඩක්ම වාසි විදිහට මේන්ලි මට පෙන්වන්න තියෙන්නේ. i3 16 PC එක අප්ඩේට් කළා නම් ඒ කියන්නේ VG කාඩ් එකක් ගහලා එතකොට මගේ තිබ්බේ RAM slot RAM එක 8GB 8GB එක 16GB කරන්නයි. ඒ ඔක්කොටම මම බැලුවා සාමාන්‍යයෙන් මට 80ක් විතර කරගන්න පුළුවන්. ඒ කියන්නේ second hand තමයි. එතකොට graphic card එක ගහන්න වෙන්නේ, RAM එක ගහන්න වෙන්නේ ඒ ටිකත් එක්ක. හැබැයි Ryzen 7 එකකට මම යනවා. ඒ කියන්නේ Ryzen පැත්තට හැරෙනවා. ඒකත් එක්ක මේ මට පුංචි කියන්නේ පුංචි රුපියල් 20000ක් විතර මේ පුංචි වැඩිවීමක් තමයි 15000ක් තමයි වැඩි වෙන්න තියෙන්නේ. ඒ වුණාට මට එතෙන්දී RAM එකේ ස්පීඩ් එක බස් ස්පීඩ් එක වැඩි වෙනවා. එතකොට VG කාඩ් එකක් ඕනේ නැහැ. මොකද G processor එකක් මම ගහන්නේ. ඒකත් එක්ක අරකේ කාඩ් එකක් ගහලා කරන දේවල්, ඒ කියන්නේ ගේම් එකක් වුණත් ප්ලේ කරන්න ගියා නම් මට on board එකේ, කියන්නේ on board එකේ අද ගන්න පුළුවන් හොඳට මේ ගේම් එකක්. එතකොට වීඩියෝ රන් කරගන්න පුළුවන් මේ එඩිට් එක මේ අර මම හදන්න හිටපු Intel එකට වඩා. ඒක තමයි මම ගොඩාක්ම මේ පැත්තට කියන්නේ අලුතෙන් brand new PC එකකට යන්න හේතු වුණේ. දැන් තමයි මට තේරෙන්නේ මම හදපු PC build එකේ අර්බුදයක් තියෙනවා කියලා. Okay. මොකක්ද දන්නවද ඒක? මට තිබ්බ සාමාන්‍යයෙන් DDR4 RAM එක DDR5 කරගන්න. එහෙම කරගෙන එතකොට updatable PC build එකක් කරගන්න ඉස්සරහට. ඒ කියන්නේ ඉස්සරහට තවත් අප්ඩේට් කරගන්න පුළුවන්. අද කාලේ කියන්නේ 2025ට මම කියන්නේ ගැලපෙන්නේ Ryzen 7 8000. කොහොම වුණත් මට තිබ්බා Ryzen 7, Ryzen 5 8000 series එකට යන්න. ඒක තමයි 2025ට ගැලපෙන PC build එක. කොහොම වුණත් මම හදපු Ryzen 7 5000 build එක මට හිතනවා ඒක තවත් අප්ඩේට් කරගන්න, ඒ කියන්නේ වෙන ඔප්ෂන් එකකට යන්න ඉස්සරහට, කියන්නේ 2025ටම ගැලපෙන්න හොඳ මේ බිල්ඩ් එකකට යන්න මට තිබ්බා කියලා. මොකද මේක මේ processor එක 2021 Ryzen 7 5000 series එක. දැන් අද වෙනකොට කියන්නේ 2024ට සෙට් වෙන්න ආවිලා තියෙනවා Ryzen 5 series එකේ මේ 8000 එක. මට අන්න ඒක හදාගන්න තිබ්බා නම් ඊට වඩා ගොඩක් හොඳයි කියලා හිතනවා. මොකද ඒකේ DDR5 RAM slot එක හම්බෙන්නේ. දැන් මේ Ryzen මගේ දැන් මම බිල් ආදලා තියෙන බිල්ඩ් එකේ Ryzen පැටලෙනවා. මගේ Ryzen 5 බිල්ඩ් එක. ඒකේ තියෙන RAM එක DDR4 RAM එකක්. ඒ වුණාට මම Ryzen 5 8000 series එකට ගියා නම් රුපියල් 20000ක් විතර වියදම් කරලා මට DDR5 RAM එකකට යන්න පුළුවන්. ඒක ගොඩාක් benefit එකක් වෙනවා ඉස්සරහට පොඩි මේ 2025ට සෙට් වෙනවා. ඒ කියන්නේ තව අවුරුදු 5කට උනත් මේ බිල්ඩ් එක සෙට් වෙන බිල්ඩ් එකක් වෙනවා. කොහොම හරි කමක් නැහැ. අවසානයේ බිල්ඩ් එක නම් හදලා ඉවරයි මම. එනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් PC build එකක් හදන්න යනවා නම්
අවුරුදු 5ක් ඉස්සරහටවත් අප්ඩේට් කරන්න පුළුවන් බිල්ඩ් එකක් කරන්න බලන්න. ඒ කියන්නේ DDR5 මම එතෙන්දී highlight කරනවා DDR5 RAM slot එකක් ගහන්න පුළුවන් බෝඩ් එකක් choose කරන්න බලන්න. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක YouTube එකේ. මම YouTube වලට එන්නම තමයි මේ PC build එක කරන්න හේතු වුණෙත්. ඔයාලට මේ build එක මේ වගේ build එකක් කරනවා නම් මේකේ අවුලක් තියෙනවා නම් ඔයගලන්ට තේරෙන දේවල් තියෙනවා තවත් කමෙන්ට් එකක් දාන්න බලන්න. Ryzen 5000 එකක්ද Ryzen 8000 එකක්ද ගොඩාක් බජට් එකට සෙට් වෙන්නේ කියලාත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න බලන්න. අනිවාර්යයෙන්ම subscribe button එක press කරන්න. මොකද මේක පළවෙනි වීඩියෝ එක. ඉස්සරහට ගොඩක් වීඩියෝස් මම දාන්න බලාපොරොත්තු වෙනවා. මේක මගේ vlogging channel එක. ඒ කියන්නේ tech පැත්ත, මගේ traveling පැත්ත හැමදේම මේකෙදි මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් like එකක් comment එකක් දාලා අනිවාර්යයෙන්ම sub එකක් දෙන්න. ගොඩාක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.